ඔයා මේ දෙවෙනි එපිසෝඩ් එකට සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට නම් ඔයාට තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක. ඒකටත් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා ඉන්න මේකට. එතකොට ඔයාට ඒකක පිළිබඳව දැනුමකුත් අරගෙන වර්ගඵලයේ පරිමාව පාඩම දිගටම ඉගෙන යන්න පුළුවන්. විමාන රූප ගැන කතා කරනකොට මේකේ විශේෂිතම දේ තමයි කුඩාම දිවාන රූපයේ හැටියට සලකන ත්‍රිකෝණය. අපි මෙතනදී O level ත්‍රිකෝණ වල වර්ගඵල සෙවීම වගේම එතනින් එහා පැත්තට ගියපු A level සඳහා එන ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් ත්‍රිකෝණයක වර්ගඵල සෙවීම කියන කොටසක් කතා කරමු. අපි යමු පාඩම. අපේ පාඩමේදී ත්‍රිකෝණ බොහෝ ආකාරයෙන් තියෙනවා. ඔයාලා දැනගත් දන්නවා ත්‍රිකෝණයක වර්ගඵල සෙවීම. වර්ගඵල සෙවීමේදී මොකක්ද කරන්නේ? මේකට කියනවා ලම්බ උස කියන. ලම්බ උස. ලම්බ ඉස. මේකට තියෙනවා ලම්බකය සම්බන්ධ වෙන පාදය ආධාරක පාදේ නැත්නම් පල්ලෙහා හැරීගෙන එක නෙමෙයි. ආධාරක පාදේ. ආධාරක පාදේ. අපි ත්‍රිකෝණයක වර්ගඵලයේ වර්ති භාගයයි ආධාරක පාදය. ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස කියලා තමයි අපි ගාන හදාගන්නේ. ඒ කියන්නේ සූත්‍රය කොට නගාගන්නේ ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස කියලා. මොකද්ද පළවෙනි ගාන? අංක 1. මොකද්ද කියන්නේ? මෙයාගේ ආධාරක පාදයේ උස. ආධාරක පාදයේ උස. අපි හිතමු ලම්බ උස 5 සෙන්ටිමීටර් ආධාරක පාදයේ උස දිග අපි ගමු 10 කියලා. 10 සෙන්ටිමීටර්. මෙන්න මෙයාගේ වර්ගඵලය ඉල්ලනවා. වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? අපි දන්නවා භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. ඒ කියන්නේ භාගය වැඩි කිරීම ආධාරක පාදය කියන්නේ මම මේක E කියලා නම් කරගන්නම්. CE ලම්බ උස. ලම්බ උස CE ආධාරක පාදය AB. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් භාගයයි ලම්බ උස කියන එක අපිට දීලා තියෙනවා 5 සෙන්ටිමීටර් වැඩි කිරීම ආධාරක පාදය 10යි සෙන්ටිමීටර්. එතකොට අපිට හම්බ වෙනවා දෙවරක් 1.5යි 25යි මොනවාද? සෙන්ටිමීටර් වර්ග කියලා එනවා. මේක බොහොම සරල ගානක්. මේ වගේ ගණන් කීපයක් අපිට හදාගන්න පුළුවන්. මේක තමයි A level වලදී ස්පෙෂල් තාක්ෂණ වේදේ කොටසදී ත්‍රිකෝණයක වර්ගඵලය වෙන විශේෂිත සූත්‍රයක් අපි ගොඩනගා ගන්න. මේකට කියනවා අපි ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම කියන්නේ. ඒ කියන්නේ අපිට හම්බ වෙලා තියෙන ත්‍රිකෝණයක යම් මෙහෙකින් විභාග ගානේදී ඔයාට මේ ලම්බ උස දෙන්න නැතුව මෙතන කෝණයක් දීලා θ කෝණය දීලා මොකද්ද කරන්නේ? මෙන්න මේ පාද දෙකේ x y දීලා කියනවා මේක A B C කියන ත්‍රිකෝණය. ABC කියන ත්‍රිකෝණයේ දීලා තියෙනවා C A B කෝණයේ විශාලත්වය θ කියලා. CAB කෝණයේ විශාලත්වය θ. මෙන්න මේ අවස්ථාවේ අපිට මෙතන ලම්බ උස දීලා නැහැ. ඔයාලට තේරෙනවා ඇති මෙතන ලම්බ උස දීලා නැහැ. x සඳහා අගයක් නැහැ. ඒ හින්දා අපිට x හොයා ගන්න වෙනවා. මේකේ වර්ගඵලය හොයන්න අපිට භාවිතා කරන්න අපි දන්න සූත්‍රය ගත්තොත් මොකක්ද? භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. දැන් මෙතනදී ලම්බ උස කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලම්බ උස කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලම්බ උස අපි හොයා ගන්න වෙනවා. ලම්බ උස හොයා ගන්න නම් ඔයාලක දැන් මෙන්න මෙතන මම මේක නම් කරගන්නම් කොටක් නමක් දාලා E පාදේ E කියලා ලක්ෂය නම් කරගන්න. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ જાතිය ත්‍රිකෝණයක්. පොඩි જાතියද පාඩතේරේ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික වෙන් කරපු මෙන්න මේ ත්‍රිකෝණය හම්බ වෙනවා. ඒ ත්‍රිකෝණය අපි කියනවා මොකද්ද?
C ACE ත්‍රිකෝණය අපිට හම්බ වෙනවා. ACE ත්‍රිකෝණය අපිට හම්බ වෙනවා. ACE ත්‍රිකෝණය අනුව අපිට මෙතන x සඳහා අගයක් හොයන්න වෙනවා. මෙතන කෝණය අපිට θ කියලා හම්බ වෙලා තියෙනවා. පැහැදිලිද? x සඳහා අගයක් හොයාගන්න ඔයාලා දැනටමත් දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ අර sin θ සමානයි මොකද්ද? කර්ණේ. සම්මුපපාදයේ දින කාරණේ හැම වෙලාවෙම sin cos කියන අවස්ථා දෙකේම බෙදෙන්නේ කර්ණේ. ඒ කියන්නේ උඩක එන්නේ sin වලදී සම්මුඛ පාදයේ cos වලදී බද්ධ පාදයේ. පැහැදිලිද? ඒ හින්දා අපි මෙන්න මේක බාධා කරලා අපි ෆයිල් එකක් දෙනවා x සඳහා වටිනාකමක් ගොඩනගන්න. x කීයද කියන එක හොයාගන්න. බලන්න පුළුවන්ද කියලා. අපිට මේනනකොට මේ පාදයේ දිග දීලා තිනවා x කියලා. ඒ පාදයේ දිග දීලා තියෙනවා මොකක් කියලාද? x කියලා. එහෙනම් sin θ සමානයි සම්මුඛ පාදයේ වටිනාකමට අපිට දාගන්න වෙන්නේ x කිය වටිනාකම. x දන්නේ. x තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන. හොයාගන්න වෙලා තියෙන්නේ. කර්මයේ සදා අපිට x කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගොඩනගා ගන්න පුළුවන් x sin θ සමාන වෙනවා h ට. x sin θ සමාන වෙනවා කාටද? h ට. ඒ වෙලාවේ දැන් අපිට මෙන්න මේ අල කේස් එක ගොඩනගන්න පුළුවන්. අල කේස් එකට උත්තරයක් හදන්න පුළුවන්. මොකක්ද අල කේස් එක කිව්වේ? අල කේස් එක තමයි අලවල ලම්බ අපිට තිබුණේ නැහැ. දැන් ලම්බ සඳහා උත්තරයක් හදිලා තියෙනවා. ඒ කියන්නේ ලම්බ උස මොකද්ද වෙලා තියෙන්නේ? x sin θට සමාන වෙලා තියෙනවා. ඒ sin θට සමාන වෙලා තියෙනවා. දැන් අපට පුළුවන් මේ ත්‍රිකෝණේ ආදේශ කරන්න භාගයයි කවුද? ආධාරක පාදේ. ආධාරක පාදේ කියන එක අපි මෙතනදී ආධාරක පාදේ ගැන අපිට දීලා තියෙන අගයන් වලින් ගත්තොත් මොකද්ද? y වැඩි කිරීම මොකද්ද? x sin θ. ඒ කියන්නේ අපිට සමීකරණයක් ගොඩනගෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න. මොකක් කියලාද? x මොකද්ද? භාගයයි y x sin θ කියලා. අපි ඔකේදී භාගයක් y x sin θ කියලා කියන්නේ නැහැ. ඔතනදී අපි කියනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක කෝණයේ සෑදීමට දායක වන පාද දෙකේ ගුණිතය. මේ දෙකේ කියන්නේ පාද දෙක අපිට කියන්න පුළුවන්. භාගයක් ත්‍රිකෝණයක කෝණයේ සෑදීමට දායක වන පාද දෙකේ ගුණිතය වැඩි කිරීම එම කෝණේ sin අනුපාතය භාවිතා කරාම අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න. අපි කෝණයක් අපිට බීලා තියෙනවා අවුදෝ කෙනෙක්. මොකද්ද? කෝණය 30යි කියලා දාලා 30යි අංශ කියලා දාලා මේක 10යි කියලා දාලා මේක 15යි කියලා දාලා දීලා කියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි ගමු A B C. A B C ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මොකක්ද කියන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න යද්දී අපිට සිද්ධ වෙනවා මොනා කරගන්නද? ABC වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා භාගයයි ආධාරක පාදය ලම්බ උස කියන සූත්‍රය අපිට ඩිරෙක්ට් භාවිතා කරන්න බැරුව යනවා. ඒ සඳහා දැන් අපි හොයාගත් අලුත් සමීකරණේ භාගයයි කවුද? AB වරක් AC කවුද? sin θ කියන සමීකරණය යොදාගෙන අපිට පුළුවන් sin 30යි කියන එක්කෙනාගේ වටිනාකම හොයාගන්න. sin θ නේ sin 30. sin 30යි. sin 30යි කියන්නේ භාගය. මම ඒක වෙනම භාගයයි sin θ. sin 30 සමානයි භාගය. එහෙනම් දැන් අපිට පුළුවන් මොකද්ද? භාගය වරක් AB 10යි වැඩි කිරීම AC 15යි sin අපිට පාවිච්චි කරන්න පුළුවන් sin 30 සමානයි භාගය කියලා. භාගයේ වැඩි කිරීම 10 වැඩි කිරීම 15 වැඩි කිරීම sin 30 වටිනාකම භාගයක් වෙන නිසා අපිට භාගය කියලා ගන්න පුළුවන්. කොහොමද? 1යි 5යි 5 25න් 5 දැම්මා අපිට ඉතුරු වෙනවා 2ක් 5යි 7යි.
75 රැඩි කිරීම භාගයයි. 75 බෙදුවම දෙකෙන් දෙවරක් 1යි. 7ට දෙකේවා 3යි එකක් විකරනවා 15ට 7.5 කීයද 37.5යි වර්ග ඒකක. ඒක ලියන්නේ වර්ග ඒකක. ඒකක. ලේපුව තමයි වර්ග ඒකක කියලා ලියන්න වෙන. අපිට මේකේ ඒකකයක් දීලා නෑ. හැබැයි අපි දන්නවා වර්ගඵලය අරන් තියෙන. ඒ හින්දා වර්ග ඒකක කියලා අපි කතා කරන්නේ. රයිට්. මේ වගේ ගණන් කීපයක් හදාගන්න පුළුවන්. මේ වගේ ගණන් තමයි විභාගයේදී එන්නේ. මේ ගණන් අපි කතා කරනවා අපේ ඔන්ලයින් ක්ලාස් එකේ අපේ ෆිසිකල් ක්ලාස් වලයි. ඔයාලට තවදුරටත් වැඩි විස්තර අවශ්‍ය නම් WhatsApp අංකයට මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න.